එක මේ කෙස් ගහට මිස්සෙන්ඩ අප වෙච්ච තියෙන ජීවිත මේවා. මේක පින්නතුනි මේ මස් ගොඩක් හෙල්ලෙන්නේ ගහේ. ලැබපු මිනිසත් භාවයේ තුල පින්නතුනි තිරිසන් ආත්මවල උපදින්න අකුසල් පුරව ගන්න. අපේ දඩබ්බරකම තියෙන කාලේ අපි මෙව්වක් කෙරුවට හතර හන්දි වළංගු තියෙන වෙලාවේ අපි ඔට්ටු තට්ටු වුණා. උත්පත්තියයි මරණයයි අතර පින්නතුනි ජරාවයි ව්‍යාධියයි එක්ක අපි පුදුම දුකක් විඳින මිනිස්සු. නිරන්තරයෙන්ම හිතන්න ඕන කාරණයක් තමයි මේ බාල මහලු තරුණ සියලු දෙනා මේ ඇට මිදුළු ලේමස් නහර වලින් වට වෙලා තියෙන මේ ශරීරය මේ නවානුවක් රෝග ව්‍යාධීන්ගෙන් පිළිච්ච ඇඟ. මේකට පින්නතුනි මොනා හැදෙන්නේ නැතිව තියේ අපිට පාලනය කරගන්න බැරි මස් ගොඩ අපි මේ මස් ගොඩ නඩත්තු කරන්නේ මස් ගොඩ පෝෂණය කරන්න පව්පින් ගැනවත් හිතන්නේ නැතුව මේ මාංශකේ නඩත්තු කරනකොට මිනිසත් භවයේ කෙලසෙන දොරටු තුනක් තියෙනවා. ඒ තමයි පින්නතුනි අපේ හිතයි අපේ කයයි අපේ වචනයි.